සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා. අපේ සෙල් මොනවා YouTube channel එකේ තවත් මාළුත් අස්වැසුම වීඩියෝ එකක අද ඔකට අරගෙන ආවේ අස්වැසුම සම්බන්ධ අලුත්ම සුබම සුභාරංචියක්. ජනවාරි මාසයේ මුදල් ප්‍රමාද වීමට හේතු මොනවද? ඒ වගේම ජනවාරි මාසයේ මුදල් බැංකුවට වැටෙන්නේ කොහොමද? ඒ වගේම 2026 අස්වැසුම කපුණ අයගේ ලිස්ට් එක බලාගන්නේ කොහොමද? දේවනාදීරි කට්ටියගේ හිඟ මුදල් ලැබෙන දවස කවදද? ඒවා ඔක්කොම A to Z අද වීඩියෝ එකේදී කතා කරනවා. ඒක නිසා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා. වීඩියෝ එක අවසන් දක්වා නරඹන්න. YouTube channel අලුත් කෙනෙක් අනිවාර්යයෙන්ම subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. description එකේ පළවෙනි comment එකේ අපි group එක දාලා දෙනවා link එක. අසසුම සම්බන්ධ අලුත්ම දීමන විස්තර ආපු ගාම දැනගන්න නම් අනිවාර්යයෙන්ම අපි group එකට join වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. A to Z අද කතා කරන වීඩියෝ එකේ කවුරුත් වීඩියෝ එක skip කරන වීඩියෝ අවසන් දක්වා නරඹන්න. YouTube channel අලුත් කෙනෙක් අනිවාර්යයෙන් YouTube channel subscribe කරන්න. දැන් යන් වීඩියෝ එකට. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්න එකින් එක මම කතා කරන ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්න තමයි 2026 ජනවාරි මාසේ අස්සසුම මුදල් තාම බැංකුවට වෙලා නැහැ සිස්ටම් එකේ වෙලත් නැහැ. ඒක ඔය කට්ටිය බය වෙන්න බා තව සතියක් වගේ ඇතුළත අනිවාර්යයෙන්ම සිස්ටම් එකට බැංකුවටයි මුදල් වැටෙනවා. ඒක ගැන අප්ඩේට් මම ඉස්සරහටත් ඔයකට ලබා දෙන්නම්. මේක ප්‍රමාද වීමට හේතු විදිහට මේ කට්ටිය දක්වලා තියෙන්නේ. තාම තොරතුරු යාවත් කාලින කිරීම අස්සසුම සියලුම ප්‍රතිලාභීන්ගේ හරියට සිදු කළා නැහැ. ඒක තාම 80ක විතරයි ඉවර කරලා තියෙන. තව 20ක් විතර ඉතුරු වෙලා තියෙනවා. බොහෝ විට එළඹෙන දවස් දෙක ඇතුළත ඒ 120ත් ඔක්කොම ඉවර කරලා ওই කට්ටියගේ සිස්ටම් එකට මුදල් වැටලා වෙනදා වගේ සතියක් විතර ඉන්න ඕනේ නැහැ. සිස්ටම් එකට වැටුණ ගාම පහුවදා වගේ බැංකුවට මුදල් වැටේ. ඒ නිසා සිස්ටම් එකට වැටුනහම බැංකුවට මම ඔයකට වීඩියෝ මගින් දැනුවත් කරනවා. ඒක නිසා YouTube channel subscribe කරලා notification bell එක all දාලා තියාගන්න. ඒකින්ද ඒ ගැන කලබල වෙන්න එපා. රස්ති අඩු වෙන්න බැංකුවට යන්න එපා. channel එක බැලුවොත් අපේ group වලට join වෙලා ඉඳියොත් ওই කට්ටියට සල්ලි වැටුනහම බැංකුවට ගිහිලා කරදරයකින් තොරව මුදල් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. description එකේ පළවෙනි comment එකේ දාලා තියෙනවා group එකට ওই කට්ටිය join වෙලා ඉන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් පහලින් කමෙන්ට් කරන්න කියලා මුලින්ම මතක් කරනවා. ඒ වගේම 2026 අස්සසුම කපන ලිස්ට් එකක් ඔයත් ඉන්නවා කියලා බලන්න මම කලින් කිව්වා. කිසිම කෙනෙක් බය වෙන්න එපා. පළමදීරේ දෙවනදීරේ කවුරුත්ගේ මුදල් කැපෙන්නේ නැහැ. කලින් තිබ්බා 2025 දෙසැම්බර් දක්වා පමණයි රුපියල් 5000ක් හම්බෙන පළමදීරේ අස්සසුම ලාභීන්ගේ හම්බුනේ. ඒ කට්ටිය 2026න් කපන්න තීරණය කළා තිබ්බා. ඒක දැන් අලුත් වෙලා මාස 6ක් ඒ කට්ටියගේ දීර්ඝ කරා. ඒකින්ද කාගේවත් 2026 අලුත් අවුරුද්දේ අස්වැසුම කැපෙන්නේ ලැබෙන හැමෝටම අස්වැසුම මුදල් හම්බෙනවා රුපියල් 5000. ඒ කට්ටිය බය වෙන්න එපා. ඔය කට්ටියට මාස 6ක් දක්වා තව මාස 6ක් ඉස්සරහට දීර්ඝ කරලා තිනවා. ඊට පස්සේ මොනවා වෙයිද දන්නේ නැහැ. ඒකින්ද අපි ඒක පසුව කතා කරමු. ඔය කට්ටිය බය වෙන්න එපා. මුදල් වැටෙනවා. ඒ වගේම දෙවනාදීරේ හිඟ මුදල් තිබ්බා. බොහෝ දුරට තොරතුරු යාවත් කාලින කිරීම එක්ක ඔය කට්ටියට ආයේ හිඟ මුදලක් හම්බෙන්නේ නැති වෙයි. ගිය මාසේ දෙසැම්බර් මාසේ ඔය කට්ටියට අසසුම පළමදීරේ දෙවනාදීරේ හැමෝටම හිඟ මුදල් බැංකුවට වැටලා තිබ්බා. මාස 3ක හිඟ මුදල් වැටලා තිබ්බා. ඒක නිසා ඔය කට්ටියට ආයෙ කිසිම බලාපොරොත්තුවක් තියාගන්න එපා හිඟ මුදල් වැටෙයි කියලා. 2025 තිබ්බ හිඟ මුදල් 2025 දෙසැම්බර් වලින් ඒ අවුරුද්දෙම ඔය කට්ටියට ඉවර කරලා දුන්නා. ඊට පස්සේ 2026 දැන් අලුත් අවුරුද්දක් තියෙන්නේ. ඒකේ අසසුම සමහරක් විට මුදල් වැඩි වෙන්න තීරණය වෙලා තියෙනවා. කෙනෙක් තොරතුරු යාවත් කාලින කිරීමේ සමහර කට්ටියගේ පවුල් 5යි ඉන්නවා. ඒකට රුපියල් 5000යි හම්බෙන්නේ. අස්සසුමේ පවුල් සංඛ්‍යාව අනුව පවුලේ සිටින සංඛ්‍යාව අනුව අස්සසුම මුදල් වැඩි වෙනවා. ඒ කියන තොරතුරු යාවත් කාලින කිරීම හරියට සිදු කරන කට්ටිය සමහර කට්ටියගේ අනිවාර්යයෙන්ම අස්සසුම මුදල් වැඩි වෙලා තියෙයි. 20%කගේ 30කගේ අස්සසුම මුදල් වැඩි වෙලා තියෙයි. ඒක නිසා ඔක්කොලාම ඉවසීමෙන් බලන්න ඉන්න. ඔය කට්ටිය අස්සසුම මුදල් බැංකුවට වැටෙන ගමන් මම වීඩියෝ එකක් අරගෙන එනවා. description එකේ පළවෙනි කමෙන්ට් තියෙන group වලට join වෙලා ඉන්න. මොකක් හරි කරලා තිබ්බොත් පහලින් කමෙන්ට් කරන්න. channel එක හොඳ නම් channel එක subscribe කරලා ඔය කට්ටියගේ වීඩියෝ එක හොඳ නම් පහලින් කමෙන්ට් කරන්න. ඔක්කොලාම කලින් සත්‍ය තොරතුරු දැනගන්න නම් අපේ YouTube නාලිකාව subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. එහෙනම් මම හිතනවා අද කතා කරපු වීඩියෝ සම්බන්ධ A to Z පැහැදිලි වුණා කියලා. එනවා ඔයාලට සුබ දවසක්. ජය වේවා. මම සෙල් මනුවා YouTube channel